මේ වෙනි රට තුල නැවත වතාවක් ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ නියාමනය බෙදා හැරීම එවගේම ඒවා සැපයීම හා එම ඖෂධ නිසා ජන ජීවිතයට වුණු හානිය සම්බන්ධව සාක්ෂි සහිත විශාල කතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පසුගියදා කරපු මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා මේ ඖෂධ සම්බන්ධව දැන් ඉන්න දේශපාලකීන්ට හෝ හිටපු දේශපාලකීන්ට පවතින වගකීම ඉතාමත්ම අඩු මට්ටමක ලඝු මට්ටමක එහෙම නැත්නම් වගකීමක් නොමැති තත්වයක් පවතින බව. ඒක මම හිතන්නේ මෑත කාලේ රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු කළ වඩාත්ම වගකීම් විරහිත ප්‍රකාශය බව පැහැදිලිව සාක්ෂි සහිතව අනාවරණය කරන්න කැමැතියි. මේ තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැබිනට් ලේකම් කාර්යාලය මගින් අමාත්‍යවරුන්ගේ විෂයපතයන් ගැසට් පත්‍රිකා මගින් ප්‍රකාශයට පත් කළ තිබෙනවා. මේක ආණ්ඩුවෙන් ආණ්ඩුවට අදාළ අමාත්‍ය කැබිනට් මණ්ඩලය පත් කරන වෙලාවේදී ඒ අමාත්‍යවරුන්ගේ රාජකාරී විෂයපතය ගැසට් කිරීම සිදු කරනවා. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් නම් 24/12 ඇලයිරක් 8 2024 නොවැම්බර් මාස 25 වෙනි සඳුදා තමයි මේ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තමාගේ විෂයපතයන් වගකීම් ඩියුටි ලිස්ට් එක රාජකාරීමේ වශයෙන් සහ නීත්‍යානුකූලව ලබා දීලා තිබෙන්නේ. මේ රාජකාරී ලැයිස්තුව බැලුවට පස්සේ මේකේ ප්‍රධාන වශයෙන් ඔහුට පැවරිච්ච රාජකාරී 58ක් තියෙනවා. දැන් මේ කැබිනට් පත්‍රිකාවේ වැදගත්කම කොයිතරම්ද කියලා දන්න හොඳම කෙනා තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා. මේ රටේ ප්‍රශ්න සහගත ඖෂධ ප්‍රසම්පාදනයේ සම්බන්ධව සහ ඖෂධ ලංකාවට ගෙනාවට පස්සේ ඇතිවෙච්ච සැකසහිත භාවය සහ රෝගී මරණ බාල ඖෂධ ඉමුනෝග්ලොබියුලින් නිසා පිළිකා ඖෂධ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වෙච්ච එක ප්‍රධාන කරුණක් තමයි ඔහු මේ ගැසට් පත්‍රයේ පවතින රාජකාරී නිසි පරිදි ඉෂ්ට නොකිරීම. ඉන්සා මේක නිකන් ගැසට් පත්‍රයක් නෙමෙයි අධිකරණයක් හමුවේ නීතිය හමුවේ පැහැදිලිව සාකච්ඡා වන සහ මේක උල්ලංඝනය කරන අයව නීතිය හමුවට ගේන්න පුළුවන් ගැසට් පත්‍රයක්. රාජ්‍ය සංස්ථාවේ සභාපතිවරයා ජනතාව ඉදිරියට ඇවිල්ලා කිව්වේ කොයිතරම් අසත්‍ය ප්‍රකාශයක්ද කියලා මේ රටේ සාමාන්‍ය වැසියන්ට මේ ගැසට් පත්‍රය කියෙව්වට පස්සේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ රටේ ඖෂධ සැපයුම නියාමනය කියන එක අත්නෝමතික විදියට කරන්න බෑ. ලංකාවේ ඖෂධ නියාමනය සැපයුම බෙදා හැරීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ හොනරබල් මිනිස්ටර් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත. ඒ කියන්නේ වර්තමානයේ නම් නලින්ද ජයතිස්ස මහතා වෙත. ඊට පස්සේ සෞඛ්‍ය ලේකම්වරයා වෙත. ඊට පස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත. ඊට පස්සේ වෛද්‍ය සැපයුම් මේකකේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය සැපයුම් මේකකේ අධ්‍යක්ෂවරයා වගේ මේක දූරාවලිය පහලට යනවා. අනිත් පැත්තේ නියාමන අධිකාරිය සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය, අනිත් පැත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති සහ අදාළ අධ්‍යක්ෂ මණ්ඩලය. එතකොට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා කරපු ප්‍රකාශය මේ රටේ මහ ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යවමින් මේ වර්තමානයේ ඇතිලා තිබෙන ඉන්දියානු ඖෂධ සම්බන්ධ සිදුවීමට වර්තමාන දේශපාලකයන් බේරා ගැනීම සඳහා කරපු ප්‍රකාශයක් බව ඉතාමත්ම පැහැදිලි. දැන් මේ තියෙන ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් ලේඛනයත් ඉතා වැදගත්. මේ ලේඛනයත් හේතුවක් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල අත්අඩංගුවට පත්වීමට. මොකද ඔහුට කියන්න බෑ ඔහුගේ යටතේ ඉන්න නිලධාරීන් හදපු ඇස්තමේන්තු තමයි මම කැබිනට් මණ්ඩලයට ගෙනිච්චේ. කැබිනට් මණ්ඩලය අනුමත කරපු පළියට කැබිනට් ලේඛනයක් කැබිනට් පත්‍රිකාවක් අධිකරණයේ හමුවේ ප්‍රශ්න නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවා කැබිනට් පත්‍රිකා අධිකරණයේ හමුවේ ප්‍රශ්න කරන්න පුළුවන්. ඒතර මේ සටහනට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලිවම ඖෂධ සැපයුම නියාමනයේ බෙදා හැරීමේ වගකීම කඩකිරීමත් ඔහු අත්අඩංගුවට ගන්න එක නීතිමය හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒතර කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයාට බලපාපු ඔහු අත්අඩංගුවට පත්වීමට බලපාපු හේතු වෙච්ච සහාය වෙච්ච මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන කරුණු උල්ලංඝනය කිරීම මේ ඖෂධ සම්බන්ධ වන මාර්ගෝපදේශ සංග්‍රහයේ තියෙන යුතුයකම් සහ වගකීම් උල්ලංඝනය වීම ඒ විදියටම
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව අපි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට මතක් කරන්න කැමතියි. අපි ඔබතුමාට කියනවා මේ දෙක හොඳට කියවන්න. සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා මේ දෙක හොඳට කියවන්න. මේවා ඕනෑම මොහොතක මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් වෙන යුතුයකම් සහ වගකීම් කාර්යභාරයන් පසුවිපරම් නියාමනය නිෂ්පාදනය බෙදා හැරීම ගුණාත්මක ඖෂධ ලබා නොදීම ඒවා සම්බන්ධ වෙන නායකත්වයේ ලබා නොදීම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාව අධිකරණය හමුවට ගේන්න පුළුවන් බව මේ ලේඛන අනුව සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලේ රඹුක්කැල්ල අමාත්‍යවරයාව මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නීතිය ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා මේ වර්තමාන ඇමතිවරයා වෙත පැවරිච්ච වගකීම් ප්‍රමාණය අති විශාලයි. අපි දන්නවා මේ කියන ප්‍රශ්න සහගත ඖෂධ ලංකාවට නිෂ්පාදනය කරේ පසුගිය වසරේ අවසාන කාලයේ සහ මේ අවුරුද්දේ ඒ සියලුම ඖෂධ කාණ්ඩ ලංකාවට ආවේ මේ අවුරුද්දේ ගත වෙච්ච අවසාන මාස කිහිපෙදී. ඒ නිසා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මේ ඖෂධ සම්බන්ධ ගැටලුවේ වගකීම 100% පැවරිලා තිබෙනවා. ඒක වෙන කුමන ආකාරයකවත් වෙට්ටු දාලා මග අරින්න බෑ. ඒ වගේම තමයි දැන් වෛද්‍ය සැපයුම් මේකකේ ස්ථිර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙද්ද වසර 2කමාරක් තිස්සේ නැහැ. ඒකට වගකීම් ස්ථිර අධ්‍යක්ෂකවරයෙක් වසර ගණනාවක් තිස්සේ නැහැ. ඒක වැඩ කරන බොහෝ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු කාර්ය මණ්ඩලය తాවකාලික සහ වැඩබැලීම් පත්වීම. ඒතර මේ විදියට සෞඛ්‍ය පද්ධතියට ගමන් කරන්න බෑ. ඒ නිසා තමයි අර මම දුරාවලිය පෙන්වුවේ ඒ සියලු දෙනාටම මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගේම තමයි දැන් ලංකාවේ ඖෂධ සැපයුම නියාමනයේදී දෙපාර්තමේන්තු වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට බබා පාට් දාන්න බෑ. මම දන්නේ නැහැ, මම හිටියේ නැහැ, මම නැති වෙලාවේ තමයි තීරණ ගත්තේ, මම ඕවට ගියේ නැහැ, මම රැස්වීම වලට ගියේ නැහැ, මම දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. දැන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රඹුක්කැල්ල සම්බන්ධ සිද්ධියෙන් පස්සේ ඔහුගේ පාලන කාලයේදී සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍ය සැපයුම සම්බන්ධ තිබිච්ච වගකීම් අතිරේක ලේකම්වරයාගෙන් නැවත නිදහස් වෙලා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත පැවරිලා තිබෙනවා. ඒ නිසා මේක සෞඛ්‍ය අමාත්‍යවරයාටවත් මේ දාමේ සම්බන්ධ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට ගැළවීමක් නැති සිදුවීමක් බව අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම තමයි Tamanගේ අතින් වෙච්ච සියලු අඩුපාඩු මිනිස් ජීවිත කිහිපයක් බිලිගන්න හේතු වෙලා තිබෙන නිසා නැවත මිනිස් ජීවිත බිලි අරගෙන ඉන්දියානු ඖෂධ ලංකාව තුල පරීක්ෂණාගාර මීයන් පරීක්ෂණාගාර ඌරන් බවට පත් කරන්න ඉඩ දෙන්නේ නැතුව මේ සම්පූර්ණ යාන්ත්‍රණය හරි මගට ගන්න ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරන එක. මොකද මේ සිදුවන හැම සිදුවීමකින්ම අවසානයේදී රටේ මහ ජනතාව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සම්බන්ධව මේ ආණ්ඩුව පත් කිරීමේදී වෙච්ච විශාල බලාපොරොත්තු සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් ඇති කර ගන්න පුළුවන්. මොකද අපේ රටේ අවසාන ආණ්ඩු කීපයක් බිඳ වැටෙන්නට රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය පද්ධතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩා වැටීම හේතු වුණා. ඒකට හේතු වෙච්ච සමහර නිලධාරීන් අලුත් ආණ්ඩුවේ ඉහළ නිලතල දරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය පද්ධතිය මේ විදියට අයාලේ යන්න ඉඩ දෙන්න එපා කියලා. ස්තුතියි.